අම්මට එයාපෝට් එකෙන් ජීවත් හරියට ඇවිදින්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. අම්මට සුවයි කියලා තේරෙනවද? පේනවද? ඔව්. මැඩම් මට ඇවිදින්න බෑ මට ටිකට් එක හදලා දෙන්න යන්න කියලා. පස්සේ ඒගොල්ලෝ කිව්වා යන්න දෙන්න බෑ කියලා. පස්සේ මගේ අතින් ටිකට් එක හදාන්න මම ආවා. Yesus Kristus ke namen. Sendiri awal pamela antar balawigas awalnya. Kodina bandana dunia mantar guru ka binasela. Yesus Kristus ke namen dah. Yesus Kristus ke namen usanda. Gasanda. Bayar tu Yesus Kristus ke namen ini dah tuh. Namanya digarin. මෙතෙන්ට ඇවිල්ලත් මට හිරි වැටිලා තිබුණේ. දැන් දිගාරින්න නමන්න පුළුවන්. දැන් ඇවිදින්න බය නැතුව. දැන් ඇවිදින්න අම්මේ. බය නැතුව. ඉස්සරහට බය නැතුව. හිතේ. ඔව්. වතුර එකක් දෙන්න. අන්ධ ආත්මේ පහ වෙලා ජීවමාන යේසුස් වහන්සේගේ නාමයෙන් ඇස් දෙක රත් වෙනීම ලැබෙන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් පිය පුදුදාත්ම වහන්සේගේ නාමයෙන් ඇස් දෙකේ අන්ධකම පහ වෙලා යේසුස් වහන්සේගේ නාමයෙන් සම්පූර්ණ වෙනීම ලබන්න. දැන් හොඳට ඉස්සෙල්ලා බලන්න ඇස් දෙක ඇරලා මගේ තියා මේ බලන්න. මේ බලන්න පස්සේ. මොකද්ද පේන්නේ? හතරක් පේනවා. දැන් පහක් පේනවා. දැන් එකයි. දැන් දෙකයි. දැන් පේනවා. පේනවා. කොච්චර කාලෙකින්ද? මට අවුරුද්දක් විතර. අවුරුද්දක් විතර කොහෙත් වල ඉඳලා ඇවිල්ලා දෙවියන් වහන්සේ සුව කරා. පිටිය පිටියේ ඉඳලා එන්නේ. කුලියා පිටියේ ඉඳලා එන්නේ. ඔව්. කුලියා පිටියේ ඉඳලා අද දවසේ මෙතනට එන්න මොකද්ද තිබුණු අවශ්‍යතාවය රෝග තත්ත්වය? මට මාස 3ක් විතර මම රට හිටියේ කුවේට් එකේ. මට ඇවිදින්න බැරුව හිටියා. කුවේට් වල හිටියේ ඇවිදින්න බැරුව හිටියේ මොකද්ද හේතුව? කකුලේ කැක්කුම අල්ලලා මට කොහොමවත් ඇවිදින්න බැරුව හිටියා. පස්සේ මං කිව්වා මැඩම් මට ඇවිදින්න බෑ මට ටිකට් එක හදලා දෙන්න යන්න කියලා. පස්සේ ඒගොල්ලෝ කිව්වා යන්න දෙන්න බෑ කියලා. පස්සේ මගේ අතින් ටිකට් එක හදාන්න මම ආවා. පුදාට පහුවෙන්ද මම මෙතනට කෝල් කරලා පාර අහගත්තා. මෙතන දැනගත්තේ කොහෙදද? ඒ කියන්නේ කුවේට් වලද දැනගත්තේ? ආ රට ඒ විදේශ රට වල ගත වෙලා ඉන්න කාලෙදිම මෙතන මේ වෙන සුවවීම ගැන බල තමයි හිටියේ. සේරම බැලුවා. විශ්වාසයක් තිබුණා මෙතනට ආව සුවය ලබා ගන්න පුළුවන් කියන එක නේද? දැන් මොකද උනේ යාඥා කරන්නේ? මට ඇවිදින්න බැරුව හිටියේ. දෙකත් හොඳට පේනවා. දැන් කකුලත් හොඳට සුවයි. ඔව්. දැන් මුළු ශරීරෙම සුවේ දැනෙනවා. දැනෙනවා. කවුද මේ සුවේ දුන්නේ? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ කීයක් වේදම් කරාද මේ දේවස්ථානට? මම සත පහක්වත් වේදම් කරුවේ නෑ. මෙතනට කීයක් වේදම් කරාද? මට සත පහක්වත් වේදම් කරුවේ නෑ. වේදම් උනේ නෑ නේද? නෑ. පුතා මොකද්ද කියන්න තියෙන්නේ අම්මා ගැන? අම්මට එයාපෝට් එකෙන් ජීවත් හරියට ඇවිදින්න පුළුවන්කමක් තිබ්බේ නැහැ. අපි ආයින්ද ගොඩක් දුක් විඳ සතියක් තිස්සේ තාත්තයි මයි. ඉතින් දැන් එයා ඉන්න තාත්තේ දැකලා මට ගොඩක් සතුටුයි අම්මට අපි. දැන් අම්මට සුවයි කියලා තේරෙනවද? පේනවද? ඔව්. දැන් මට පේනවා. මොකද්ද? මම මේගොල්ලෝ දැක්කේ කූඹි වගේ. දැන් මට පේනවා මේගොල්ලන්ව. දැන් හොඳට පේනවා. දෙවියන් වහන්සේට මහිම වේවා. ගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. මට කියන්න වචන නෑ.